හරි අයිබෝන් ඉතින් ඔන්න අද ඔයා එකතු වෙලා ඉන්නේ ඕගනික් වීඩියෝ සීරීස් එකේ 10 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද අපි කතා කරනවා ඇල්කිල් හේලයිඩ් සම්බන්ධයෙන්. ඒතර පුතේ ඇල්කිල් හේලයිඩයක් කියන්නේ හයිඩ්‍රෝකාබනයක හයිඩ්‍රජන් පරමාණු එකක් හෝ කිහිපයක් වෙනකොට හැලජනයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න එයාට අපි කියනවා ඇල්කිල් හේලයිඩයක් කියලා. ඒ වගේම බෙන්සීන්ට හැලජනයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න එයාටත් අපි කියනවා ඇරිල් හේලයිඩයක් කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඇල්කිල් හේලයිඩ පිළියෙල කරගන්න පුළුවන් මෙන්න මේ ආකාර වලට. මම සමහර දැන් මේ කතා කරන සමහර දේවල් කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. හරිද? ඔයාලට බලන්න ඔයාලට ඒවා මතකයිද කියලා. හරි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ඇල්කීන එකට විසරිත හිරුවෙලිය හමුවේ Cl2 සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අපිට පුළුවන් මොකද්ද ඇල්කිල් හේලයිඩයක් මෙන්න මේ ආකාරයට පිළියෙල කරගන්න. ඒ වගේම පුතේ මෙන්න මේකෙදී මෙන්න මේ ක්ලෝරින් මෝල් සංඛ්‍යාව වෙනස් වෙන්න මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන අපිට එකිනෙකට වෙනස් ඇල්කිල් හේලයිඩ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඇල්කීන එකට Br2 CCl4 මාධ්‍ය එකතු කරොත් එහෙම අන්න එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනදී Br දෙකක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා අපිට එතනත් ඇල්කිල් හේලයිඩයක් ලබා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙන්න මේ ඇල්කීන එකටම හයිඩ්‍රජන් හේලයිඩයක් එක්ක සම්බන්ධ කිරීමෙන් අන්න එතනත් අපිට මොකද්ද මෙන්න මේ ආකාරයට ඇල්කිල් හේලයිඩයක් පිළියෙල කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය විදිහටම ඇල්කයිනයක් ගත්තොත් ඒ ඇල්කයිනයටත් අපිට පුළුවන් මොකද්ද මෙන්න මේ ආකාරයට Br2 CCl4 දාන්න පුළුවන්. දැම්මට පස්සේ මෙන්න මේකෙත් මේ කලින් ආකාරයට වගේම මෙන්න මේ ආකාරයට Br දෙකක් එක කාබන් පරමාණුවකට මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේකෙදිත් අපිට හයිඩ්‍රජන් හේලයිඩයක් සම්බන්ධ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න හයිඩ්‍රජන් හේලයිඩයක් ඇල්කයින් එකට සම්බන්ධ කිරීමේදී එකම කාබන් පරමාණුවට තමයි හැලජනය සම්බන්ධ වෙන්නේ. එතකොට මේකෙදිත් අපිට CH3CH මෙන්න මේ ආකාරයට අපිට හදාගන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ ආකාර කිහිපය අපි කලින් කතා කරලා තියෙනවා. මේක ඇල්කේනවල, මේක ඇල්කීන සහ මේක ඇල්කයිනවල අපි කතා කරලා තියෙනවා. ඊට අමතරව අපිට ඇල්කිල් හේලයිඩ පිළියෙල කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඇල්කොහොලයක් අරගෙන මොකක්ද ඇල්කොහොලයක් කියන්නේ? ඇල්කොහොලයක් කියන්නේ ඇල්කිල් කාණ්ඩයකට OH කාණ්ඩයක් මෙන්න මේ ආකාරයට බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා ඇල්කොහොලයක් කියලා. මෙන්න මේ ඇල්කොහොලයට අපිට පුළුවන් PCl3 හෝ PCl5 එකතු කරන්න. අන්න ඒකෙදී අපිට මෙන්න මේ ආකාරයට Cl එකක් සම්බන්ධ වෙනවා. හරිද? මේ ආකාරයට Cl එකක් සම්බන්ධ වෙනවා. මේකට අපි කියනවා ඇල්කිල් ක්ලෝරයිඩයක් පිළියෙල කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඇල්කොහොලයකට PBr3 හෝ HBr අපිට දැම්මොත් එහෙම අපිට පුළුවන් අන්න ඒකෙදී Br එකක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගෙන ඇල්කිල් බ්‍රෝමයිඩයක් හදාගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ ආකාරයටම Pi3 හෝ HI එකතු කිරීමෙන් ඇල්කිල් අයඩයිඩයක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට අපිට ඇල්කිල් හේලයිඩ පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක ඇතුලේ කියන්න ඕනි කාරණයක් තියෙනවා. මෙන්න මේ සංයෝගය. කවුද? ෆීනෝල. මෙන්න මේ ෆීනෝල එකත් ඔයා දකිනවා OH එකක් තියෙනවා. හැබැයි යා ඇල්කොහොලයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ෆීනෝල් කියන්නේ ඇල්කොහොලයක් නෙවෙයි. එතකොට මෙන්න මේ ෆීනෝල් මෙන්න මේ ඉහත ප්‍රතිකාරක තුන මෙන්න මේ PCl3 හෝ PCl5 සමග එහෙමත් නැත්නම් PBr3 හෝ HBr සමග එහෙමත් නැත්නම් Pi3 හෝ HI සමග එයා ප්‍රතික්‍රියාවකට භාජනය වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ෆීනෝල මෙන්න මේ ඉහත ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියාවෙන් අපිට ඇරිල් හේලයිඩ ඒ කියන්නේ ක්ලෝරෝබෙන්සීන්, බ්‍රෝමෝබෙන්සීන් සහ අයඩෝබෙන්සීන් ලබා දෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. පැහැදිලිද? හරි. ඊළඟට අපි කතා කරනවා පුතේ මෙන්න මේ ඇල්කිල් හේලයිඩ ගත්තොත් ඇල්කිල් හේලයිඩ ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. මොනවාද මේ ඇල්කිල් හේලයිඩ වල තියෙන ප්‍රධාන වශයෙන් තියෙන කාණ්ඩ තුන තමයි හැලජනය සම්බන්ධ වෙලා තියෙන නැත්නම් හැලජනය සම්බන්ධ වෙලා තියෙන කාබන්ට R කාණ්ඩ එකක් බැඳලා තියෙනවා නම් අන්න යාට අපි කියනවා ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් කියලා. ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් කියලා. ඒ වගේම
හැලජනේ සම්බන්ධ වෙච්ච කාබන්ට R කාණ්ඩ දෙකක් මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියනවා ද්විතීක ඇල්කිල් හේලයිඩයක් කියලා. ද්විතීක ඇල්කිල් හේලයිඩයක් කියලා කියනවා. ඒ වගේම හැලජනේ සම්බන්ධ වෙලා තියෙන කාබන්ට R කාණ්ඩ තුනක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියනවා තෘතීක ඇල්කිල් හේලයිඩ කියලා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට ප්‍රාථමික ද්විතීක සහ තෘතීක ඇල්කිල් හේලයිඩ විදිහට ඇල්කිල් හේලයිඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ බෙදෙනවා. හරිද? හරි. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ ඇල්කිල් හේලයිඩ මොන වගේ ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ කියලා. හරි. එහෙම ගත්තොත් පුතේ මෙන්න මෙහෙමයි. ඇල්කිල් හේලයිඩයක් අරන් බලන්න මම ගන්නම් මෙන්න මේ විදිහට R CH2 Br කියලා ගන්නම්කෝ. මේ ඇල්කිල් හේලයිඩේ ගත්තොත් ඔයාලට පේනවා මෙන්න මේ Br කියන්නේ විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවක්. ඒ නිසා යා මත ඩෙල්ටා ඍණ ආරෝපණයකුත් ඊට බැඳි කාබන් මත ඩෙල්ටා ධන ආරෝපණයකුත් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ ඇල්කිල් හේලයිඩේ කියන්නේ ද්‍රවීය අණුවක්. මෙන්න මේ ඇල්කිල් හේලයිඩේ මේ ද්‍රවීය අණුවේ කාබන් මත ඩෙල්ටා ධන ආරෝපණයක් තියෙනවා. ඒ කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් අඩුයි. ඒක නිසා මෙන්න මේ අවස්ථාවේ එයාට සහභාගී වෙනවා මෙන්න මේ තියෙන නියුක්ලියෝෆයිල් එකක් මෙයාගේ ළඟට එනවා. මෙන්න මෙහෙම නියුක්ලියෝෆයිල් එකක් මෙයාගේ ළඟට ආවට පස්සේ මෙන්න මේ නියුක්ලියෝෆයිල් එක මගින් මෙන්න මේ ධන ආරෝපිත කාබන්ට පහර දෙනවා. මෙන්න මෙහෙම ධන ආරෝපිත කාබන්ට පහර දීමෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ C-ක් Br බන්ධනගත ඉලෙක්ට්‍රෝන Br වලට ගිහිල්ලා අවසානයේදී මෙන්න මේ ආකාරයට RCH2Nu සහ Br ණයන මෙන්න මේ ආකාරයට ඉවත් වෙලා යනවා. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕනේ නියුක්ලියෝෆයිල් එකක් ඇවිල්ලා මේකට පහර දුන්නා. එයා ඊට පස්සේ ප්‍රධාන අණුවට සම්බන්ධ වුණා. ඒ කියන්නේ මෙයා මොකටද සහභාගී වෙන්නේ? ඇල්කිල් හේලයිඩ සහභාගී වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට. පැහැදිලිද? ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් SN වලින්. පැහැදිලිද? එහෙනම් මොකද හොඳට මතක තියාගන්න. ඇල්කිල් හේලයිඩ සහභාගී වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට. ඒකෙදිත් පුතේ ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ ගත්තොත් එයා තනි පියවරකින් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා මෙන්න මේ ආකාරයට. ඒ වගේම තෘතීක ඇල්කොහොල ගත්තොත් අන්න ඒ තෘතීක ඇල්කොහොල පියවර දෙකක් කරහා තමයි නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ. ඒකත් මම පොඩ්ඩක් පෙන්නවුවොත් මේ තියෙන්නේ තෘතීක ඇල්කිල් හේලයිඩය. මෙන්න මේ තෘතීක ඇල්කිල් හේලයිඩේ මෙන්න මේ Br මත ඩෙල්ටා ඍණ ආරෝපණයක් කාබන් මත ඩෙල්ටා ධන ආරෝපණයක් තියෙනවා. ආරම්භයේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාබන් ඉරක් Br බන්ධනගත ඉලෙක්ට්‍රෝන Br මතට දීලා එයා මෙන්න මේ ආකාරයට තෘතීක කාබෝනියම් කැටායනයක් ඉස්සල්ලාම ආරම්භයේ හදා ගන්නවා. මෙන්න මෙහෙම ආරම්භයේ හදාගත්තට පස්සේ ඒ තෘතීක කාබෝනියම් කැටායනයට පහර දෙනවා මෙන්න මේ නියුක්ලියෝෆයිල් එක. මෙන්න මේ නියුක්ලියෝෆයිල් එක දෙවැනි අවස්ථාවේදී මේ තෘතීක කාබෝනියම් කැටායනයට පහර දීලා අවසානයේදී නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා අවසාන ඵලය නිර්මාණය කරනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට තමයි තෘතීක ඇල්කොහොල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ. එතකොට මෙහෙම ප්‍රාථමික ඇල්කොහොල තනි පියවරකමුත් තෘතීක ඇල්කොහොල පියවර දෙකකින් වුණොත් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ ඇයි කියලා අහුවොත් ඒකට හේතුව තමයි ප්‍රාථමික ඇල්කිල් හේලයිඩේ ලැබෙන ධන ආරෝපිත කාබන් නැත්නම් ප්‍රාථමික කාබෝනියම් කැටායනයට වඩා මෙන්න මේ තෘතීක කාබෝනියම් කැටායනයේ ස්ථායීතාවය වැඩි. මෙන්න මේ ස්ථායීතාවය වැඩි වීම නිසා තමයි ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් තනි පියවරකමුත් තෘතීක ඇල්කිල් හේලයිඩ් පියවර දෙකෙනුත් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට කාබෝනියම් කැටායනික ස්ථායීතාවය අඩු වෙන්නේ නැත්නම් කාබෝනියම් කැටායනික ස්ථායීතාවය වැඩි වෙන්නේ අන්න ඒ ධන ආරෝපිත කාබන් මත තියෙන ඇල්කිල් කාණ්ඩ ප්‍රමාණය වැඩි වෙන්න එයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න එයාගේ ස්ථායීතාවය වැඩි වෙනවා. එතකොට ධන ආරෝපිත කාබන්ට ඉලෙක්ට්‍රෝන ගොඩාරියක් දෙනවා නම් කවුරු හරි කාණ්ඩයක් විසින් අන්න එයාගේ ස්ථායීතාවය ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා ප්‍රාථමිකයට වඩා ද්විතීකයේ ස්ථායීතාවය වැඩි, ද්විතීකයට වඩා තෘතීකයේ ස්ථායීතාවය වැඩි. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි ඇල්කිල් හේලයිඩ් වල සහභාගී වෙන ප්‍රතික්‍රියා ගැන තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු බලන්න මෙන්න මෙයා මොන වගේ ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ. කියන්නේ අපි බලමු මොනා එකක්ද මෙයාලා ප්‍රතික්‍රියා කරන්න කියලා. හරිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මම ගන්නම් මෙන්න මේ ආකාරයට ඇල්කිල් හේලයිඩ් එකක්.
මේ තියෙන මගේ ඇල්කිල් හේලයිඩය. මෙන්න මේ ඇල්කිල් හේලයිඩයට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මෙන්න මේ ඇල්කිල් හේලයිඩය ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? මෙන්න මේ Cl එක ඉවත් කරලා අන්න එතනට OH එකක් බැඳලා මෙන්න මේ විදිහට ඇල්කොහොලයක් ලබා දෙනවා. පැහැදිලිද? ඒතර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ජලීය ප්‍රබල භස්මයක් සමග ප්‍රතික්‍රියාවෙන් ඇල්කිල් හේලයිඩ් අපිට ඇල්කොහොලයක් ලබා ගන්නවා. ඊළඟට මෙන්න මෙයාට පුළුවන් මධ්‍යසාරීය KCN දාන්න. මධ්‍යසාරීය KCN මෙතන මධ්‍යසාරීය වෙනකොට ඔයාලට කැමති ඇල්කොහොලයක් දාන්න පුළුවන්. හරිද? ධන KCN. හරිද? සමග ප්‍රතික්‍රියාවේදී මේ Cl එක ඉවත් වෙලා මෙන්න මේ Cn එක මෙන්න මේ ආකාරයට මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මෙහෙම Cn එකක් සම්බන්ධ වුණාට පස්සේ පුතේ මෙන්න මේ Cn එකට හරිද අපිට පළවෙනියට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් එකතු කිරීමෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ Cn කාණ්ඩය CH2NH2 කාණ්ඩයක් විදිහට ප්‍රාථමික ඇමීනයක් මෙන්න මේ ආකාරයට ලබා දෙනවා. මේකට සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් දැම්මත් මෙන්න මේ ඵලයම අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් හොඳට පොඩ්ඩක් මතක තියාගන්න. පැහැදිලිද? හරි. ඊළඟට මෙන්න මේ ඇල්කිල් හේලයිඩ් එකට සෝඩියම් ඇල්කොක්සයිඩයක්. සෝඩියම් ඇල්කොක්සයිඩයක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. O ඍණ Na ධන වගේ කෙනෙක්. මෙයාට අපි කියනවා සෝඩියම් ඇල්කොක්සයිඩ් කියලා. එතකොට මෙයාව හදාගන්න විදිහ අපි ඇල්කොහොල් වලදී කතා කරනවා. මෙන්න මේ සෝඩියම් ඇල්කොක්සයිඩයක් ඇල්කිල් හේලයිඩයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමේදී මෙන්න මේ ආකාරයට ඊතරයක් ලබා දෙනවා. ඒ වගේම මෙන්න මේ ඇල්කිල් හේලයිඩය සෝඩියම් ඇසිඩලයිඩ් සමග ප්‍රතික්‍රියාව. සෝඩියම් ඇසිඩලයිඩ් කියන්නේ මෙන්න මේ වගේ සංයෝගයක්. CH3 C ත්‍රිත්ව බන්ධන සීරීන Na ධන. අපි මේක ඇල්කයින කියන වීඩියෝ සීරීස් එකේදී ආම්ලික හයිඩ්‍රජන් කොටස ඇතුලේ මෙන්න මේක අපි කතා කරා. මෙන්න මෙහෙම ඇල්කිල් හේලයිඩය ප්‍රතික්‍රියා කරාට පස්සේ මෙන්න මේකෙදී RCH2 C ත්‍රිත්ව බන්ධන C CH3 විදියට මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙනවා. එතකොට මේකෙන් අපිට කාබන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ CH3Cl. මෙන්න මෙයාට අපි වියල ඊතර මාධ්‍යයේ මැග්නීසියම් එකතු කරනවා. අන්න ඒකෙන් අපිට නිර්මාණය වෙනවා CH3 MgCl කියන එක නිර්මාණය වෙනවා. මෙන්න මේකේ මෙන්න මේ CH3 කියන්නේ ඩෙල්ටා ඍණ ආරෝපණයක්. මැග්නීසියම් කියන ඩෙල්ටා ධන ආරෝපණයක්, ක්ලෝරින් කියන ඩෙල්ටා ඍණ ආරෝපණයක්. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ මැග්නීසියම්ට සම්බන්ධ වෙලා තියෙන කාබන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒක නිසා එයා හයිඩ්‍රජන් ලබා දෙන සංයෝගات එක්ක. ඒ කියන්නේ ඒ හයිඩ්‍රජන් H+ විදිහට පිට කිරීමේ හැකියාවක් තියෙන සංයෝග සමග මෙයා ප්‍රතික්‍රියා කරනවා. දැන් උදාහරණයකට මම පොඩ්ඩක් කියන්නම්. මෙන්න මේ සංයෝගය R C ත්‍රිත්ව බන්ධන CH කියන. හරිද? ඇල්කයිනයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමේදී ඔයා දන්නවා මේ හයිඩ්‍රජන් කියන්නේ ආම්ලික හයිඩ්‍රජන්. එයාට පුළුවන් H+ විදිහට පිට කරන්න. අන්න ඒ වෙලාවේ මෙන්න මේ ඩෙල්ටා ඍණ ආරෝපණය මගින් මෙන්න මේ හයිඩ්‍රජන්ට පහර දෙනවා. පහර දීලා අවසානයේදී එයා මෙන්න මේ ආකාරයට CH4 කියන අණුව නිර්මාණය කරනවා. මෙයා හිමුම් ගිහිල්ලා මෙන්න මේ ආකාරයට සම්බන්ධ වීමක් මෙන්න මෙහෙම සිදු වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේ ඍණාත්මක ප්‍රතිකාරකය මේ වගේ H+ ආයන ලබා දෙන්න පුළුවන් සංයෝගات එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ආකාරයට හයිඩ්‍රෝකාබනයක් ලබා දෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි ඇල්කිල් හේලයිඩ් සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට ඇල්කිල් හේලයිඩ් වලදී මෙන්න මේ කතා කරපු ටික තමයි තියෙන්නේ. එතකොට මේකේ ඇතුලේ ගත්තොත් එහෙම මේ ඇල්කිල් හේලයිඩ් ගත්තොත් එහෙම මේ ඇල්කිල් හේලයිඩ් ගොඩාක් අපි මේ වෙනකොට කලින් කතා කරපු දේවල් තියෙනවා. අලුත් දේවල් ටිකක් තමයි අපි කතා කරේ. මේකේ හොඳට මතක තියාගන්න ඕනේ තව එක කාරණයක් තියෙනවා. මම ඒ කාරණය අවසාන වෙලාවට මෙන්න මේ විදිහට කියලා දෙන්නම්. හරිද? මෙන්න මේ ඇල්කිල් හේලයිඩ් වල දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ දෙන්න කොයිම වෙලාවකවත් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට සහභාගී වෙන්නේ නැහැ. ඒ දෙන්න තමයි මෙන්න මේ ක්ලෝරෝබෙන්සින්. එහෙම නැත්නම් අපි මෙයාට කියනවා මොකක් හරි ඇරිල් හේලයිඩ් එකක්. මොකක් හරි ඇරිල් හේලයිඩ්. ක්ලෝරෝබෙන්සින් වෙන්න පුළුවන්, බ්‍රෝම්බෙන්සින් වෙන්න පුළුවන්, අයිඩෝබෙන්සින් වෙන්න පුළුවන්. සහ මෙන්න මේ වයිනයිල් ක්ලෝරයිඩ්. මෙන්න මේ දෙන්න හරිද? කිසිම විටක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට සහභාගී වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි මෙන්න මෙයාලා සංප්‍රයුක්ත ව්‍යුහ නිර්මාණය කරනවා. මෙන්න මෙහෙම සංප්‍රයුක්ත ව්‍යුහ නිර්මාණය කිරීම නිසා අවසානයේදී මෙන්න මේ
බෙන්සීන්ට බැඳි කාබන් සහ Cl අතර ආංශික ද්විත්ව බන්ධනයක් හටගන්නවා. ඒ වගේම වයිනයිල් ක්ලෝරයිඩ් වලත් මෙන්න මේ ආකාරයට ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට සම්ප්‍රයුක්ත ව්‍යුහ නිර්මාණය කිරීම නිසා මෙන්න මේ සම්ප්‍රයුක්තතාවය නිසා මෙන්න මෙතන ආංශික ද්විත්ව බන්ධනය නිර්මාණය වෙනවා. මෙන්න මේ ආංශික ද්විත්ව බන්ධනය නිර්මාණය කිරීම නිසා මෙන්න මේ Cl එක ඉවත් කිරීමට ලබා දිය යුතු ශක්තිය වැඩි. ඒක නිසා මෙයාලා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ ක්ලෝරෝබෙන්සීන් සහ වයනයිල් ක්ලෝරයිඩ් කියන කට්ටිය මොකටද නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට සහභාගී වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔය කරුණු ටික හොඳට මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ, ඒ කියන්නේ අපේ 11 වෙනි වීඩියෝ එකේදී අපි ඇල්කොහොල සම්බන්ධයෙන් කතා කරනවා. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.